Welcome back to Lisa's Heaven. ඉතින් මගේ channel එකට මම ඔයාව ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා. මං හිතනවා ඔයාලා හැමෝම මේ වෙනකොට ගොඩක් හොඳින් ඇති කියලා. මොකද අපි ගිය දවස් ටිකේ ගොඩක් නරක සිටුේෂන් එකකට මුහුණ දුන්නා. අපි තාමත් ඒකින් යථා තත්ත්වයටපත් වෙන ගමන් ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මම මේ vlog එක කරන්නේ 29 වෙනිදා රෑ. මේ වෙනකොට නම් අපිට වැස්ස පොඩ්ඩක්වත්ම නැහැ. ඒ වුණාට ගම් වතුර තත්ත්වය ටිකක් වැඩි වෙන ගමන් තමයි තිබුණේ. අපිට නම් එහෙම ලොකු බලපෑමක් ඇත්තටම තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා මගේ වැඩ ටිකක් පටන් ගන්න ඕනි කියලා. මොකද මම ගිය දවස් ටිකක් අසනීප වෙලා හිටියේ. ඒකෙන් මගේ ස්ටඩීස්, එතකොට මගේ ක්ලාසස් වල වැඩ ගොඩක් මිස් වෙලා තිබුණා. ටික පටන් ගන්න කලින් මුලින්ම ස්කින් කෙයාර් ටිකයි හෙයාර් කෙයාර් ටිකයි පටන් ගත්තා. මම ටිකක් මේ දවස්වල වැඩිපුර මගේ කොණ්ඩේ ගැන අවධානය දෙනවා. මොකද මං කලින් එහෙම ලොකුවට මේ හෙයාර් කෙයාර් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ළඟකදී ඉඳන් මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර යන්න පටන් ගත්තා. ඒකෙන් මම චුට්ටක් හිතුවා කොණ්ඩේට අවධානය දෙන්න ඕනි කියලා. මට ටිකක් දිග කොණ්ඩයක් තියෙන්නේ කොහොමත් පොඩි කාලේ ඉඳන්ම. හැබැයි මේ කලින්ට වඩා පොඩ්ඩක් කොණ්ඩේ යනවා කියලා මට දැනුණා. ඉතින් මම ටිකක් ඔයිල් ට්‍රීට්මන්ට්ස්, එතකොට හෙයාර් මසාජින් වගේ දේවල් කරනවා. කොණ්ඩේ පොඩ්ඩක් ආපහු කලින් තත්ත්වෙටම ගන්න ඕනි නිසා. ඉතින් ඔන්න ඔය විදිහට මම ස්ටඩීස් පටන් ගත්තා. මම ඇත්තටම මේ වෙනකොට ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම මම තව ටීචින් ඩිග්‍රී එකක් කරනවා. ඒත් එක්කම මම ටියුටර් කෙනෙක් විදිහට වර්ක් කරනවා. එතකොට මේ හැමදේම බැලන්ස් කරගෙන තමයි මම වැඩ ටික කරගන්නේ. ඉතින් මම ලෝ ඩිග්‍රී එක පටන් ගත්තේ ඇත්තටම ළඟදී. ඒකෙන් පටන් ගන්නවත් එක්කම මම ටිකක් අසනීප වුණා. මට ඇත්තටම මුල් ලෙක්චර්ස් ටිකට විතරයි යන්න හම්බ වුණේ. උණ හැදිලා මට ගොඩක් අමාරු වුණා. ඒකෙන් මට ක්ලාසස් ලෙක්චර්ස් ගොඩක් මිස් වුණා. ඉතින් මට දැන් මේ දේවල් ඔක්කොම ආපහු මුලින් ඉඳන් ස්ටඩි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් නෝට්ස් ටික එහෙම ඔක්කොම කම්ප්ලීට් කරගෙන ප්‍රින්ට් අවුට්ස් අරගෙන දැන් මම මේ දවස්වල වැඩ ටික ප්ලෑන් කරගෙන වැඩ පටන් අරගෙන කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම එහෙම මිස් වුණාම හරිම අමාරුයි කරගන්න. අපේ අසනීප වෙනවා කියලා කියන්නේ ඇත්තටම හරි අමාරුයි අපේ වැඩ කරගන්න නේද? ඒක මම හිතනවා ඔයාලා හැමෝමත් අත්විඳිනවා ඇති කියලා. ඉතින් අපිට ෆස්ට් සෙමෙස්ටර් එකේ මොඩියුල්ස් 4ක් තියෙනවා. ඊට අමතරව කේස් ස්ටඩීස් තියෙනවා. ඉතින් මම දැන් මේ ස්ටඩි කරන්න පටන් ගත්තේ ලෑන්ඩ් ලෝ කියන සබ්ජෙක්ට් එක මොඩියුල් එක. එතකොට මට මේකේ එකම එක ලෙක්චර් එකකට විතරයි යන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ලෙක්චර්ස් ගොඩක් මිස් වුණා. දැන් මම මේ මිස් වෙච්ච දේවල් ටික ඉතින් මේ ප්‍රින්ට් අවුට්ස් අරගෙන නෝට්ස් ටික අරගෙන ස්ටඩි කරන ගමන් ඉන්නේ එකින් එක. ඉතින් නෝට් එකක් හදාගන්න කලින් දන්නේ නැති දේවල් ටික නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඊට පස්සේ දන්නේ නැති වචන තියෙනවා. ඒ දේවල් ටිකක් හොයන්න ඕනේ. මොකද මට මේක අලුත්ම සබ්ජෙක්ට් එකක්. මම කලින් මගේ ටීචින් ඩිග්‍රී එක කරේ. මම තව ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට නැත්නම් ටියුටර් කෙනෙක් විදිහටත් වැඩ කරගෙන යනවා. ඉතින් අලුත් සබ්ජෙක්ට් එකක් අලුතෙන්ම ඉගෙන ගන්නකොට ටිකක් අපිට හුරු වෙන්න කාලය යනවා නේද? ඉතින් පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන තමයි මම මේ ඕගොල්ලන්ට ස්ටඩි බ්ලොග් එක අරන් එන්නේ. මොකද පළවෙනි ස්ටඩි බ්ලොග් එක නිසා මම දන්නේ නැහැ ඕගොල්ලන්ට මේක ටිකක් බෝරින් වෙයිද කියලා. ඕගොල්ලෝ මේ විදිහේ vlogs වලට කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දිගටම මේ විදිහේ vlogs අරගෙන එන්නම් ඔයාලට. ඉතින් මේ විදිහට මම නෝට් ඩවුන් කරගත්තා, පැහැදිලි තැන්ට එක ලියාගත්තා ස්ටඩි කරලා. හැබැයි මම තව නෝට් බුක් එකට මේ නෝට් ටික ගත්තේ නැහැ. ඉස්සෙල්ලාම මම මේක කියවලා ඔලුවට දාගන්න එක තමයි මේ කරන්නේ.
ඉතින් ඔයගොල්ලන්ටත් සමහර වෙලාවට ස්ටඩි කරගෙන යනකොට හරි ටිකක් කම්මැලි හිතෙන්න පුළුවන්. මේ ඒකට හොඳ ටිප් එකක් මම කියන්නම්. ඔයාලා ස්ටඩි කරන තැන එතන ටිකක් ඔයාලා ආස හිතෙන විදියට හදාගන්න සහ ඔයගොල්ලෝ කැමති විදිහේ ස්ටේෂනරිස් පාවිච්චි කරන්න. එතකොට අපිට චුට්ටක් අර ආස හිතෙනවා ඒ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මෙතන ඔයගලන්ට පේන ඇති මට තනියම කියවනවා වගේ කියලා නැහැ. මම ඒ ස්ටඩි කරනකොට කොහොමත් සාමාන්‍යයෙන් එහෙමයි. අර මම කියවලා ඔලුවට ගන්න ඕනිනේ. ඉතින් මම කරන්නේ ටීච් කරන එකනේ. ඉතින් මට කොහොමත් අර ඒ විදිහටම තමයි හුරු. ඉතින් එක එක්කෙනා ස්ටඩි කරන විදිහ, පාඩම් කරන විදිහ ඇත්තටම වෙනස්නේ. ඉතින් මමත් එහෙම තමයි. ඔයාලා විශ්වාස කරන්න මම මේ තාම මුල් පිටු කිහිපේ තමයි ඉන්නේ. මේක ලොකු මේ ඒ කියන්නේ අපිට පොඩි ෂෝට් නෝට් එකක් වගේ දීලා තිබුණේ. හැබැයි මට මුල ඉඳන් ඔක්කොම ස්ටඩි කරන්න වුණා. ඒකෙන් දන්නේම නැතුව ලොකු වෙලාවක් ගියා. ඒ වුණාට කරන්න පුළුවන් වුණේ පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් කියන්නේ ඇත්තටම ඒ ටියුට් එකේ පොඩි ප්‍රමාණයක්. මේ ඒ වුණාට ලොකු පරාසයක් මම ඉවර කරා. ඉතින් මේ විදිහේ vlogs වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මොන වගේ vlogs ද ඔයාලට ඕනි කියලා. ඉතින් මම කිව්වනේ අර ස්ටේෂනරිස් පාවිච්චි කරන්න එහෙම කියලා. මමත් ගොඩක් වෙලාවට ස්ටඩි කරනකොට මේ ස්ටිකි නෝට්ස් වගේ දේවල් පාවිච්චි කරනවා. මේ මොකද අපි හදන නෝට් එක අපිට ආපහු බලනකොට හැත්තටම ආස හිතන විදිහට තියෙන්න ඕනේ සහ එකපාරට අපිට ඒ දේ ඔලුවට ගන්න පුළුවන් විදිහට තියෙන්නත් ඕනිනේ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන එකෙන් අපිට ඇත්තටම ලේසියෙන්ම පාඩම් කරන දේවල් මතක තියාගන්න උනත් පුළුවන්. ඉතින් මට කියන්න බැරි වුණා මම ස්ටඩීස් පටන් ගන්න කලින් ඇත්තටම මේ ටුඩු ලිස්ට් එකක් හදාගත්තා. ටුඩු ලිස්ට් එකක් කියන්නේ මම ඒකට ගොඩාක් දේවල් එකතු කරලා තිබුණේ නැහැ. මට තියෙන ටයිම් එකේ හැටියට දේවල් 3ක් මම දාගෙන තියාගත්තා. ඒකෙන් මට 2ක් කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. ඔය මම පෙන්නන්නේ ඔයගලන්ට මේ ඇත්තටම මුල් පිටු කීපය විතරයි ඉවර කරේ කියලා. ඒ වුණාට ඒකට ලොකු වෙලාවක් ගියා. බලන්නකෝ වෙලාව කීයද කියලා මම මේ වැඩ ටික ඉවර කරනකොට පාන්දර 2:51ක් වෙලා. ඉතින් මෙතනින් මම හිතුවා නවත්තන්න. වැඩ ටික ඉවරයි. දැන් මම නිදා ගන්න තමයි හදන්නේ. දැන් වෙලාව පාන්දර 2:50යි. ඉතින් මට ලෙසන් එකම ඉවර කරගන්න බැරි වුණා ඇත්තටම. මට මුල් පිටු කීපය විතරයි ඉවර කරගන්න පුළුවන් වුණේ. ඒකත් ලොකු දෙයක්. ඉතින් හෙට දවසක් මම ගෙදර ඉන්නේ. ඊට සාමාන්‍යයෙන් ක්ලාසස් තියෙන දවසක් වුණත් මේ දවස් ටික නිවාඩුයිනේ. ඒක නිසා මට හෙට දවසක් තියෙනවා වැඩ ටික ඉවර කරගන්න. කොහොම හරි මේ ටික ඉවර කරගන්න ඕනේ. මොකද මට වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ. මං අසනීප වුණ නිසා මට මුළු ලෙසන්ස් ඔක්කොම මිස් වුණා. ඉතින් මට ඒවා තනියම ස්ටඩි කරන්න වෙනවා. මොකද මම එක ලෙක්චර් එකකටවත් හිටියේ නැහැ. ඉතින් මේ දේවල් ටික තනියම ස්ටඩි කරලා මිස් වෙච්ච දේවල් ටික තේරෙන්නේ නැති දේවල් ටික මට අපව ගන්න වෙනවා. ඉතින් ඊට කලින් මම ස්ටඩි කරලා බලන්න ඕනිනේ. ඉතින් ටියුට්ස් ගොඩාරියක් තියෙනවා ඇත්තටම. මේ වීඩියෝ එකේ මම තව ගොඩක් දේවල් කිව්වා. ඒ වුණාට ඊට රෙකෝඩ් වෙලා නැහැ ඇත්තටම. දැන් මං නිදා ගන්න යන්න තමයි හදන්නේ. මෙතන මං ඔය කියන්නේ මේ මම සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්. එතකොට නිදා ගන්න කලින් මං අනිවාර්යයෙන්ම පොත කියවන්න උත්සාහ කරනවා කියලා තමයි මං ඔය කියන්නේ. ඒ වුණාට ඒකේ වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මං පොත් කියවන්න ඇත්තටම ගොඩක් ආස කෙනෙක්. ඔයගොල්ලෝ මගේ බුක් ෆෙයා ගියපු වීඩියෝ එකේ බැලුවා නම් දකින්න ඇති මම මොනවද ගත්ත පොත් කියලා. එතකොට මම මේ දවස්වල මේ පොත් දෙකක් කියවන ගමන් ඉන්නේ. එකක් තමයි මම දැන් ඔන්න ඔය පෙන්නන පොත I want to be good කියන පොත. ඒක පරිවර්තනයක්. මං ආසයි ඒ වගේ පොත් කියවන්න. ඊට පස්සේ මම ඊට අමතරව self help book එකක් කියවනවා. මෙන්න මේක good vibes good life කියලා.
සෙල්ෆ් හෙල්ප් බුක්ස් මං ගොඩක් ගත්තා මේ සැරේ. ඉතින් මේක මම ගොඩක් වෙලාවට රැට කියවන්න කැමති නැහැ. හේතුව ඒක ටිකක් දවල්ට නැත්තම් ෆ්‍රී ඉන්න වෙලාවක තමයි කියවන්න ඕනේ. සහ මම ඔතන කියනවා මං අනිවාර්යෙන් හැබිට් එකක් එකතු කරන්න හිතාගෙන ඉන්නවා. මොකද්ද දන්නවද? කලින් පොඩ්ඩක් උදේට නැගිටලා පිටු 5-6ක් පොතකින් කියවන්න සෙල්ෆ් හෙල්ප් බුක් එකක් වගේ ඒක මම එකතු කරගන්න ඉන්න හැබිට් එකක් කියලා තමයි මං ඔතන ඔය කියන්නේ. ඉතින් ඇත්තටම පොත් කියවන එක හරිම හොඳ දෙයක්. අපිට අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, ඒ වගේම අපිට ජීවිතේට දේවල් එකතු කරගන්න පුළුවන් ඒකෙන්. ඉතින් මම මෙතනින් දැන් බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ. ඇත්තටම මේ වෙනකොට ගොඩක් රෑ වෙලා මම නිදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ වගේ බ්ලොග්ස් වලට කැමති නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.